තාම මීටින් එක ඉවරටම ඉවරයක් නෑ වගේ. තව ඇදී. මසිනා. උඹට කියන්න ඔය අක්කල නංගිලා ටික එක මතයකට ගේනවට වඩා ලේසි පාර්ලිමේන්තුවේ 225ක් වෙන മന്ത്രിලා එක මතයකට ගේන. ඒකයි. මටත් ඕක හිතුනේ මෙහෙ යන්න එන්න පටන් ගත්ත මුල් කාලේ. මම උඹට හුණු සාතරේ කිව්වා වගේ කියන්න. ඔය මීටින් එකෙන් පස්සේ ඔය සහෝදරයෝ එකෙක් දෙන්නේ මූණ නොබලන තරමට තරහ වුනේ නැත්තම් මම බොන එක සතියෙන් නවත්තනවා. අපරාධේ. අයියේ මේ වගේ මීටින් වලදී වැදගත් තීරණ ගන්න එපා. අපිත් පොඩක් ගිහලා වාල්ලා හිටියනම් හරි නේද? ඒක හොඳ මෙම්ම මල්ලි නරකක් තියෙනවා. දැන් හිතහංග අපි වාඩි වුණා. මොකක් හරි අපේ පනතක් අපි ඉදිරිපත් කළා. ඒක සම්මත වෙලා ක්‍රියාත්මක වෙලා එනගත්තොත් අන්න සේරම අපේ පැත්තට එන්නේ. ඒකන්ද මෙහිම ඉන්න එක වඩා හොඳයි. නෑ මේ අපේ මේ නයෝමිලට මේ ඔය වගේ ප්‍රශ්න වලදී තීරණ ගන්න හරි අමාරුයි මම ඒකයි කිව්වේ නිකන්. ඒක ඇත්ත. මේ ගෑනු කට්ටිය මොන ගණිතයක් හදාගෙන ගියා. මද්දුවා මොකක් හරි න්‍යායක් දාපු හැටි මේකල කර වෙනවා. ඊට පස්සේ ඕන දෙයකට අත උස්සනවා. හැබැයි ඉතින් පස්සේ තමයි තේරෙන්නේ මොකද්ද මේ සිද්ධ වුනේ ඒක මහා භයානක දෙයක් කියලා. එතන අපිට යන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අඹ කියන එක. අයියේ මේ පවුලට අන්තිමටම සම්බන්ධ වෙච්ච මිනිහා මම බව ඇත්ත. හැබැයි මේ වන්දි මුදල් බෙදීමේදී මොකක් හරි අප්සෙට් එකක් වුණොත් මම නම් කෑ ගන්නවා හොඳේ. අයියේ මම එක තරහ වෙන්නත් එපා අප්සෙට් ගන්නත් එපා. හරි තරහ වෙන්නේ මොකටද මම? ඔබ කෑ ගහන්. උඹේ සපෝට් එකට මහත් වෙනවා. ඔව් මම මොකටද උඹත් එක තරහ වෙන්නේ? මේ වන්දියේදී රුපියලක් හම්බුණා. ලක්ෂ 12ක් හම්බුණා. මම ඔබත් එක තරහ වෙන්නේ නෑ බං. මම මොකටද තරහ වෙන්නේ? එහෙනම් හරි. ඒක මොකක්ද කොණ්ඩ පිළිලක් වුණා නම් අපිට තිබ්බ නෙවෙයි ඉල්ල මොනවා හරි කරන්න නේද අප්පා. ඔය ඉතින් අද නීත්‍යානුකූලව හැමදේම සිද්ධ වෙන හින්දා මම වේලාසනම් බඩු කියලා තියාගත්තා. අපිට බලා ඉන්නේ වචන එනක. නෑ. ඔව් වචනේ ආපු ගමන් අපි රචනය පටන් ගන්නවා. වචනේ නෑ තාම ඒක. නේ ඇත්තට උඹ මොන එකකට ඔයගේ ගොන් කතාවක් කිව්වද ළමයෝ? මං හිතුවේ නෑ අම්මේ එනෝනේ එච්චර තරණයි කියලා. අම්මා විස්තර කිව්වට හැඩරුව කිව්වේ නෑනේ. දැන් ඉතින් උඹ කියන විදිහට ඒ නෝනා මහත්තයට වඩා හුඟක් බාලා පාටයිද? උප්පැන්නේ වයස නම් මන් දන්නේ නෑ. හැබැයි ඉතින් බැලුව බැලමුට තාත්තයි දුවයි වගේ තමයි. තාත්තයි දුවයි නෙමෙයි මහප්පයි දුවයි වුණත් අපිට මොකෝ බං. අපි අපේ වැඩේ කරලා දුන්නාම ඉවරයිනේ. මල්ලි රෑ වෙනකන් ඔය ගැම්මට ඉන්නවා කියලා කිව්වද? 8-9 වෙනකන් ඉඳි. මම 9 වෙද්දි එතනට යනවා. ගිහිල්ලා නයිට් එක එහෙම ඇදලා උදේම ක්ලාස් යනවා. මම මතක් කරලා මල්ලිව 7 වෙද්දි එවන්න. නැත්නම් මට හෙටත් ක්ලාස් යන්න වෙන්නේ. උඹට හිතෙන විදිහට ඔය මහත්තයා තව කොච්චර දවසක් විතර ඉඳීද? සතියක්වත් ඉන්න එකක් නෑ අම්මේ. මහත්තයාට ඇවිදින්න බැරි වුණාට ඒ මහත්තයා ආස ගෙදරට වෙලා ඉන්නේ. අපි ලෙඩ්ඩුන්ගේ ඇඳන් ළඟට වෙලා ලෙඩ්ඩු බලා ගන්න කැමති වුණාට ලෙඩ්ඩු කැමති නෑ බං ඇඳන් උඩට වෙලා ඉන්න. අපි අපේ වැඩේ කරලා දෙමුකෝ. ඔය ලෙඩේ ඇටියට කොහොමටත් තව මාසෙකින් දෙකකින් ආපහු එන්න වෙනවා. ඊ ආපහු එනකොට අපිටම කතා කරන්න පුළුවන් වෙන විදියට අපි වැඩේ කරලා දෙමු. මේ ඒක නෙවෙයි. මෙහාට හරි. මොකටද උඹ අද අටේ වට්ටුව පැත්තේ කරකුනේ? අම්මට කවුද ඒ කතාව කිව්වේ? සුවයකටම කුමාරය වෙන්නේ නැතිනේ. කුමාරය හිටියේ නැත්තම් ඒ වෙලේ ඒක ඇතුළට යන්න වෙන්නේත් නෑ. කවුරු හරි මට කිව්වනේ. එතකොට ඔය කියන ළමිස්සිද ඔය කුමාරි කියලා කියන්නේ? ඔව්. කුමාරි යාළුවා හිටපු නිමන්ත ඉන්නේ.
මිනිහට කවුද කට්ටියක් ගහලා? ඔය ලෙඩ්ඩු ගැන විස්තරයක් නම් මට කිව්වේ නෑ. ඒ වුණාට කවුදෝ ගිනි කිකිලියක් වගේ කෙල්ලෙක් එක්ක උඹ අටේ වට්ටුව පැත්තේ කරක් ගැව්වා කියලා නම් මට කිව්වා. මවලා විස්තරේ දුන්නා. මටත් ඉතින් ආසයි හිතුණා කවුද ඒ කුමාරිකාව කියලා බලන්න. අම්මට හෙට උදේට මගෙත් එක්ක ක්ලාස් එකට යන්න පුළුවන් වුණොත් බලා ගන්න පුළුවන්. ඔව්. කොයි වෙලාවක හරි අම්මා ක්ලාස් එක ළඟ ඉඳී තමයි. සල්ලි ටික නොදී ඉන්න. මාත් අතෑරියේ නෑ. අර මේවා කිව්වා. අන්තිමට මද්දුවයට සිද්ධ වුණා යාගේ සල්ලි වලින් ලක්ෂ 2ක් දැන්. ඒක හොඳයි. මදුර නම් පිස්සු. අපිට ඔච්චර සල්ලියක් හම්බුනා නම් අපි රුපියල් 2ක් අපින්ට වීදම් කරන්නේ නැහැ. ලක්ෂ 2ක් අපින්ට දුන්නා. ඇත්තටම මේක පිස්සුද? එහෙම කියන්න එපා ප්‍රියන්ත. මද්දුව අයියා පව්. මට නම් දුකයි යාගෙන. එයාගෙන වැඩි දුක් වෙන්න එපා. පෙරළුණු පිට හොඳයි කියලා එමු. අපි ඒ සල්ලි අරන් ගුණයට දෙමු. ලක්ෂ 2. දැන් කවද ඔය බඩුව ලැබෙන්නේ? සෞන්ද වෙනකොට ලැබෙයි. එනයි ඒ දාන්නේ වඩුවක් දාන්න වෙයි. ඒ මොකටද නිවාඩු දාන්නේ? නිවාඩු දාන්නේ මොකටද කියලා අහන්නේ? කොච්චර වැඩ තියෙනවද? බැංකු ගාන යන්න තියෙනවා. කඩවල ගාන යන්න තියෙනවා. කොච්චර වැඩද? ඒ වගේ කරදර වෙන්න එපා. මම ඒක බලා ගන්නම්කෝ. මේ ඔයා ලක්ෂ ගණන් කතේ තියාගෙන ඇවිදින්න දාන්නේ. මේ වටේ ඉන්න මිනිස්සු දන්නවා අපිට වන්දි හම්බුණා කියලා. කවුරු හරි එකේ පර්ස් එකට ගියොත් එහෙනම් ඔක්කොම ඉවරයි. මං මද්දු අයියට මේ මගේ බැංක් account number එක දෙන්න හිතාගෙන ඉන්නේ. ඒකට යාට පුළුවන් සල්ලි ටික මේ පොතට දාන්න. ඒතර ප්‍රශ්නේ ඉවරයිනේ. සල්ලි උණු නම් පොතෙන් ගන්නවා. කුණියේ සල්ලි නම් පොතේ දාන්න ලෑස්ති වෙන්න එපා. ඒක අතට ගන්න. ඒකත් පොතේ දැම්මම ප්‍රශ්නේ ඉවරයිනේ. ඔයාලට මුලයක් නැහැ නේ සුරංගි. ගුණේ ඉදා මගෙන් නිකම්ම ලක්ෂ 2ක් කිල්ලුවට. අපි සල්ලි වලින් ගිහින් දෙන්න යනකොට ඒක අපෙන් ගන්න යුතු නැහැ කියලා හිතනොත් එහෙම. මල්ලි උඹක තියාගන්න කියලා කිව්වා. ඒක සාප්පි දාගන්න අපිට කරන්න තියෙන්නේ. බැංකුවේ දෙමුත් එහෙම කරන්න බෑනේ. තේරුම් ගන්නකො. එහෙනම් මං ඒ ලක්ෂ 2 අතට ඉල්ල ගන්නවා. ඔයා පුකරත් සඳර නිවාඩුවක් දාන්නකො. යන පාරකට මේ ඊඩමෙන් පර්චස් 10 15 ගියා නම් මට දිගටම නිවාඩු දාලා ගෙදර ඉන්න තිබ්බා. පහුගිය දවස්වල ගේ ඇතුලේ තිබිච්ච ප්‍රශ්න හින්දා සෝහනට එන්න බැරි වුණා. ඒකයි මේක මෙහෙම වල් වැදිලා තියෙන්නේ. ඒ උනාට සෝහනක් වල් වදින්න දෙන්න හොඳ නැහැ. අම්මගේ අලු තැම්පත් කරපු දවසේ ඉඳලා මමයි චූටි පුතයි හැමදාම මෙතෙන්ට ආවා. පහන් පත්තු කළා. ඒ ටික ටික ඊට පස්සේ ඒක අපෙන් ඈත් වුණා. මට පුළුවන් හැම ඉරිදාම ඇවිල්ලා මෙතන සුද්ධ පවිත්‍ර කරලා පහන් පත්තු කරන්න. මාදවලගේ අකමැත්තක් නැත්තම් මොකටද අකමැති වෙන්නේ? ප්‍රාණකාරය මල ගියාට අතීතයේ මල ගියේ නැහනේ. ඔය තාමත් අපේ අම්මා ගැන කේන්තියෙන් දින්නේ. මට අම්මත් එක්ක එදා තරහක් තිබුණෙත් නැහැ, අද තරහක් ඇත්තෙත් නැහැ. ඒත් අපි ආපහු මුණ ගැහුණාට පස්සේ පරණ ප්‍රශ්න අලුත් වෙච්ච හින්දා මම මේ සෝහනට යන්නේන එක වගේ අක්කලා නංගිලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නොවන කිසිම දෙයක් මේ ලෝකේ නැහැ නර්මදා. එහෙමනම් මම ලබන ඉරිදා ඉඳලා එන්න.
අර වන්දි මුදල් ගෙවලා ඉතුරු වුණු සල්ලි වලින් මං කල්පනා කළේ මෙතන සොහනක් හදන්න. ඒක හොඳයි මාධව. ඔයාගේ හිතේ අම්මා ගැන තියෙන ආදරේ කවියකට පෙරලලා ඒ කවිය සොහන් කොතේ ලියන්න. මට මතක් වෙනවා සේකරගේ කවියක්. මා මලපසු සොහොන් කොතේ දුක්ගීයක් ලියනු මැනවි. නන්නාඳුනනා ඔබගේ අත් අකුරෙන් ලියනු මැනවි. මං කිව්වේ ඔයාගේ සොහන් කොතේ ලියන කවිය ගැන නෙමෙයි. අම්මගේ සොහන් කොතේ ලියන කවිය ගැන. ලස්සන කවියක් ලියන්න මාධව. මේ කනත්තට යනේන මිනිස්සුන්ට අම්මා කෙනෙක්ගේ සෙනෙහස දැනෙන විදිහේ කවියක් ලියන්න. ඒක හොඳ අදහසක්.